ආයිබෝවන් දුවේ පුතේ. ඔන්න ඉතින් අද අපි අලුත් පාඩමක් අරගෙන තමයි ඔයාලා ගාවට ආවේ. අද අපි ඉගෙන ගන්න යන්නේ පොකුරු මල් ගැන. පොකුරු මල් කියන්නේ පොකුරු කාණ්ඩයට අයත් මල් ගැන. ඉතින් පොකුරු මල් කියලා කිව්වම ගොඩක් අය හිතනවා පොකුරක් වශයෙන් පිපෙන මල් කියලා. එතකොට අපි පොකුරු විදිහට තියෙන හැම මලක්ම පොකුරු කාණ්ඩයේ මල් විදිහට තමයි සලකන්නේ. හැබැයි ඉතින් ඒක වැරදි. මොකද පුතේ පොකුරු කාණ්ඩයේ මල් කියලා කියන්නේ එකම මලක බීජ රාශියක් තියෙන මල් වලට. ඉතින් එක මලක බීජ රාශියක් තියෙනවා නම් අපි කියනවා ඒකට පොකුරු කාණ්ඩයේ මල් කියලා. දැන් අපි බලමු දුවේ පුතේ මේ මල් මොනවද කියලා. පළවෙනියටම අපිට ගන්න පුළුවන් අශෝක මල. ඔයාලා මේ මල දැකලා ඇති අශෝක මල. ඊළඟට පුතේ අපිට ගන්න පුළුවන් ගඳ පාන මල. ගඳ පාන මලත් හැම කැලේකම වගේම පිපිලා තියෙන මලක්. ඒ වගේම පුතේ දහස්පෙතියා. අටපෙතියා කියන්නේ පොකුරු කාණ්ඩයට අයිති මලක්. ඔයාලා දැකලා ඇති අටපෙතියා මල වේලුනාම අපිට ඇතුලෙන් බීජ රාශියක් පේනවා. ඒ වගේම තමයි නිදිකොඹ මල. නිදිකොඹ මල කියලා කියන්නේ පොකුරු කාණ්ඩයට අයිති මලක්. සූර්යකාන්ත මලත් පොකුරු කාණ්ඩයට අයිති මලක්. සූර්යකාන්ත මලෙත් බීජ රාශියක් අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි පුතේ සීනියාස් මල. ගොඩක් අය දැකලා ඇතිනේ. සීනියාස් මල කියන්නේ පොකුරු කාණ්ඩයට අයිති මලක්. අදට අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඉදිරියට තවත් පාඩමකින් හමු වෙනකන් ඔයාලගෙන් අදට මම සමුගන්නවා. ඉතින් ආදරෙන් මතක් කරනවා තවත් මේ වගේ පාඩම් වීඩියෝ බලන්න ඕනේ නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම bell icon එකත් click කරන්න. ඔයාගේ පන්තියේ ඉන්න යාළුවන්ටත් වීඩියෝ එක share කරන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි.